fuck this person, see my friend or my foe. I'm a extra draw, yeah. ඉතින් පොඩි නොවියු කවුන්ට් එකක් දාමු. මට කට්ටිය ගාන බලන්නත් ඕන. මට මචං මේක කට්ටිය ටික ආවට පස්සේ තමයි මම මේක ඊටු ටික ඔක්කොම කියන්නේ. view කවුන්ට්. හරි දැනට 500ක් ඉන්නවා. ලයිව් එක දාපු ගමන්නේ. කෝ අනි බොයි සියාපාරක් දාමු හැමෝම. හරිද? ඉතින් මම මචං මගේ අතින් උන ඒ වැරද්ද මචං මේවා කරන්න තමයි යන්නේ. ඉතින් ගොඩක් අය මේ ගැන මට දොස් කියලා තිබුණා. ඇයි මේ වගේ දෙයක් උඹ කරේ කියන එක දේ තමයි හැමෝම කිව්වේ. ඉතින් මට වගේම ඒක ෆ්‍රී ෆයර් අප්ඩේට් වෙනකම් මම මේ කියන්නම්. නෙවෙයි අප්ඩේට් වෙලා ඒ කියන්නේ මේ කතාව ඉවරක්ම කරලා ඉමු. ඉතින් මෙච්චර දවසක් මේ දේ මගේ අතින් ඔයාලට උනා. ඒකට හැමෝම ඒ කියන්නේ ඒක මට තේරෙද්දිත් ඇත්තටම ඒක ගොඩක් කල් ගිහින් ඉවරයි. හරිද? ඉතින් ඒක ගැන අපි කතා කරමු. ඒත් එක්කම මේ දේවල් වෙන්න හේතු තිබුණා. ඒ හේතු ගැන කතා කරමු. ඉතින් ඒ දේවල් එක්ක අපි ලයිව් එක පටන් ගමු. ඉතින් ගොඩක් අයට අයිඩියා එකක් නැතුව ඇති මේ මූ මොනවද කියන්නේ ෆ්‍රී ෆයර් ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. මොනවද මූ කියන්නේ මේකට පිස්සු ඇදිලාද හරකෙක්ද ඒත් එක මේ මොන තෙද්ද කියලා එහෙම හිතෙනවා ඇති. ඒ වුණාට මචං මේ මගෙන් වැරද්දක් වුණා නම් ඒ දේ ඉස්සල්ලාම ඉවර කරලා ඉන්න ඕන. හරිද? ඉතින් ඔව් හරි පොඩ්ඩක් ඉන්න. ඉතින් ඒ දේ අපි ඉවර කරලා ඉමු. හරි. ඉතින් මම දැක්ක DG chat එකේ ඉන්නවා. DGත් මේකට සම්බන්ධයි. ඉතින් ඒකෙන්ද DGවත් කියන්න ඕන. ඒත් එක්කම මෙතෙන්ද ඒක කියන්නේ හැමෝම ඒක ගැන අහලා තිබුණානේ. හරි. ඉතින් මට WhatsApp එකෙන් සහ හැමදානින්ම සමාජ මාධ්‍ය තුලින් මේ ගැන ආවා ආරංචි. ඒ කියන්නේ ආරංචි කියන්නේ මට එක දේවල් කියනවා. ඉතින් බිල්ලගේ මල්ලිනේ හරි පොඩ්ඩක් ඉන්න. ඉතින් ඇත්තම කතාවට අපි ටක් ගාලා එමු. වැඩි කතාවක් ඕනේ නැහැ. ඉතින් ගොඩ වෙලාවක් කොහේ කතා කරලා තේරුම්න්නේ නැහැ. ඉතින් හැමෝම අහපු දෙයක් තමයි හැමෝගෙම එල්ල වෙන බරපතල මට චෝදනාවක් එල්ල වෙනවා මේ ටිකේ. ඉතින් මම හිතන්නේ මේක මානව හිමිකම් දක්වා යන්න තරම් ඉඩ තියෙන මේකක්. ඇයි උඹ ලයිව් එන්නේ නැත්තේ? ඉතින් ඕක මචං හිතට මහා මෙව්වා එකක් වෙන්න තරම් කියනවා ඉවරයක් නැහැ. හරිද? ඉතින් මචං මේක මචං සජීවී වෙන්නේ නැහැ කියලා ඉතින් මාර විදියට මාරම විදියට මගේ WhatsApp එතක FB මගේ පර්සනල් account එකෙත් මේ messenger වලට දාන ඇයි ලයිව් normal call අර ප්‍රමෝට් contact කරගන්න තියෙන email උත් දානවා තෝ එන්නේ නැද්ද live කියලා සමහර හොඳින් ගන්න සමහර පට්ට කුඩුවර මේ බැනලා අහනවා live වරෙන් කියලා මට හොඳට බයිනවා. එහෙම කරන්න එපා. හරිද? උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු. හරිද? ඉතින් මම තීරණයක් ගත්තා. හරි. මම තීරණයක් ගත්තා. මම තීරණය කරන් ඉවරයි. හරි. මම තීරණය කරන් ඉවරයි. හැමෝම අප්පුලිය ගන්න. මම තීරණය කරන් ඉවරයි. මෙතනින් පස්සේ හැමදාම ලයිව් වෙනවා. හරි. අනිවාර්යෙන් මචං දවසට අවුරුද්දට දවස් 300ක් ලයිව් වෙනවාමයි. හරිද? ඒක මෙහෙමයි. කොහොම හරි එනවා. හරි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ උඹලගේ ෆකින් ස්ට්‍රීම වචන දැන් හැමදාම සජීවී වෙන්න යන්නේ. හරි සජීවී වෙන්න යන්නේ. ඒත් එක්කම අපි බොරු දේවල් දැන් අයින් කරන්න ඕන. මේවා මචං ග්‍රීන් ස්ක්‍රීන් ඔය ඔක්කොම මචං අද ගලවනවා. ඉතින් ඒ කියන්නේ මේවා මචං මේ ඇත්තේව නෙමෙයි මේ පිටිපස්සා තියෙන වල මම මේක තනිකර බොරුවක් කරන්නේ මේ. ඇයි මේ බොරු කරන්නේ මම? ඒවා ඔක්කොම අයින් කරනවා. හරි.
ඊට පස්සේ මේ green screen එක එපා එක්ක එතකොට කැතයිනේ. හරි කැතයි. ඒකෙන්ද මෙහෙම තියමු. ඒත් එකම තව බොරු දේවල් තියෙනවා. මේක බොරු කමිස ඇත්ත. හරි. ඉතින් මම දවසට 365ක් ඒ කියන්නේ ඉස්සර වගේ උඹට මතකයි මම ඉස්සරම ලයිව් දැම්මා එක දිගට ලයිව් දැම්මා අන්න ඒ විදිහට සජීවී වෙනවාමයි එතකම හරි මම මෙච්චර දවසක් උඹලට බොරුවක් කරේ හරිද දෙන්නෙක් ඉන්නවා කියලා කවුද කිව්වේ අනේ පල යන්න උඹලා එනවද තෝමගේ බනහන්ට ආවද එහෙම දෙන්න ඉන්නේ උඹ හිතුවට මම කිඹුල්ලු කියලා කියපන් බේසිකයා තෝ හිතනවා කිඹුලෙක් කියලා අහනවා කැවුත්ත මුං යන්න මම හරි එකෙන්ම මචං මට එහෙම මල්ලිලාය මං වගේය එහෙම දෙක තුන නෑ හරි එකෙන්ම මචං රියල් ෆකින් විතරයි ඉන්නේ කිං නෙවෙයි ෆකින් ඕකේ ෆකින් ओके एना बॉयज सब यहाँ पे सुपर सजीव विकास वाला आसम करने अपे फ्री फायर सजीव विकास तेरी बरुआ करे टन 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 बोला तो राउट रही है ओके भाई රැවටින්න එපා වෙඩි තියන්න එපා හදවතට මගේ ඕකේ අපි යන්න මොනවද කරන්නේ කොණ්ඩේ සෑ හදලා තිබ්බ අරක දැම්ම රස ඩබල් ගියා ඕකේ ෆ්‍රෑන්ක් සීසන් ඕකේ බොයිස් එහෙනම් අපි ගහමු අද මේ පාර මචං